හයි පුතේ. ගොඩක් ළමයි අහලා තිබ්බා මේ affect කියන වචනයයි මේ effect කියන වචනේ තියෙන වෙනස මොකක්ද කියලා. මේ දෙකේ වෙනසක් තියෙනවා. පුතාලා affect කියන එක පාවිච්චි කරන්නේ ක්‍රියාවක් විදියට. ඊළඟට effect කියන එක පාවිච්චි කරන්නේ නාම පදයක් විදියට. right? උදාහරණයක් අපි ගමු. COVID-19 affected the entire world. COVID-19 මුළු ලෝකෙටම බලපෑවා. Affected, that is the past tense. Okay, so ඊළඟට මම කියනවා the effect of the war affects everyone. යුද්ධයේ බලපෑම හැමෝටම බලපානවා. You got it right. Use it.